good morning. ඔයාලගේ විනව තෝරන්නයි ආවේ. ඔන්න 3 දිනක් අවසානයේට ඉන්නවා. මම ටයිම් එක බලාගෙන හිටියේ ගේම් එක දැම්මට පස්සේ හරියටම 5 වෙද්දී රිප්ලයි කමෙන්ට් නැති 3යි ඉතුරු වුණේ. ඒ තමයි සකු සංජීවනී, සුභාෂි ෆර්නාන්ඩු, ගිම්හානි. ඉතින් මම ඒ 3 දෙනාගේ නම් ටික ලිව්වා. ලියලා චිට් 3ක් තියෙනවා. එතකොට මම මේකෙන් අහම්බෙන් එකක් ගන්නවා. ඒ ගන්න කෙනා තමයි විනර්. ලයිව් එකක් එන්න තමයි හිටියේ. නමුත් මේ මගේ පේජ් එකේ ෆලෝවර්ස්ලා මදි ලයිව් එකක් එන්න තරම්. තාම පුඩි පේජ් එකක් නේ. ඊට පස්සේ ඉස්සරහට අපි බලමු. හොඳද? ඉතින් ඔන්න ඔක්කොම එක සමාන චිට් වල එකම කලර් එකේ කිසිම වෙනසක් නැහැ. තුන් දෙනාගේම නම් ලියලා තියෙන්නේ. අවසානයේට මම ඒ තුන් දෙනාගේ නම් ටික පෙන්නන්නම් ඔයාලට. විවිධභාවයක් නැහැ නැත්තම්. ඉතින් ඔන්න දැන් මම මේකෙන් අහම්බෙන් එකක් තමයි ඔයාලගෙන් මේකෙන් මම එකක් ගන්න. මට හිම කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. මට තුන් දෙනාම කාට ආවත් ප්‍රශ්නයක් නැහැ. හොඳද? ඔන්න ඉතින් මම කලවම් කරා එකක් ගන්න තමයි යන්නේ. අපි බලමු කාටද ෆ්‍රොක් එක ෆ්‍රී යන්නේ කියලා. ඉතින් ඔන්න මම ගන්නවා මේක. කිසිම වෙනසක් නැතුව මට එන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙක පැත්තකින් තියෙනවා. මේක කාගේද කියලා බලන්නයි යන්නේ. කවුද? ගිම්හානි. විනය තමයි ගිම්හානි. හරිද? එතකොට එයාගේ චිට් එක මේ අනිත් දෙන්නා සුභාෂි සකු. එතකොට අපේ විනය තමයි එහෙනම් ගිම්හානි. එහෙනම් ඔන්න මං ගිම්හානිට ගෙදරටම ගෙනත් දෙනවා ඔයාගේ ෆ්‍රොක් එක. ඉතින් කන්ග්‍රැචුලේෂන් ගිම්හානි.